රැප්‍රබානා 300ට අපගේ YouTube නාලිකාවට ඔබ සාදරයෙන් පිළිගන්නවා. අද අපි කතා කරන්න යන්නේ ලාංකික සමාජයේ එදිනෙදා ජීවිතයේදී අත්දකින්න යන තවත් විප්ලවීය වෙනසක් ගැන. ඒ තමයි පොදු ප්‍රවාහනයට හඳුන්වා දෙන්න යන ඩිජිටල් ගෙවීමේ ක්‍රමය ගැනයි. ඇත්තටම මේ අපට අලුත් වූවාට ලෝකයේ බොහෝ රටවලට නම් මෙය දැනටමත් සාමාන්‍ය අත්දැකීමක්. දැන් අපි බලමු මෙය මෙච්චරටම අපට වැදගත් වන්නේ ඇයි කියලා. අංක 1. විනිවිදභාවය. දිනකට රුපියල් මිලියන ගණනක මුදලක් සංසරණය වන ශේෂ්ත්‍රයක් තමයි ප්‍රවාහනය කියන්නේ. ඉතින් ඩිජිටල් ගෙවීම් මගින් ගනුදෙනු කිරීමේදී මෙම සෑම ගනුදෙනුවම සටහන් වන නිසා කෙතරම් මුදලක් සංසරණය වූවාදයි නිවැරදිව සටහන් වෙනවා. එය බස් රථ, දුම්රිය, කුලී රථ යන සියලුම සේවාවන්ට අදාළ කරගත හැකි නිසා මුදල් අක්‍රමිකතාවද අවම වනු ඇතැයි විශ්වාස කළ හැකියි. එම නිසා එම මුදල් ඉතා කාර්යක්ෂම සහ විධිමත්ව නැවතත් ජන ජීවිතය ප්‍රගමණයට යොදා ගන්න පුළුවන්. අංක 2. මෙහෙයුම් පිරිවැය. හිතන්න බස් කොන්දස්තර මාතුන් කොතරම් මහන්සියක් ගන්නවාද කියා මගීන්ට ටිකට් පතක් ලබා දීමට සහ මුදල් ලබා ගැනීමට. දුම්රිය මගින් නම් කාර්යබහුල වේලාවන් වලදී දුම්රිය ප්‍රවේශපත්‍ර ලබා ගැනීම කොතරම් දුෂ්කරදයි අත්දැක ඇතිවාට කිසිම සැකයක් නැහැ. කොටින්ම නියමිත දුම්රිය මගහැරී අවස්ථාද ඕනෙ තරම් ඇති. මෙම ඩිජිටල් ටිකට් පත් නිසා කොන්දස්තර මහතුන්ට තම පූර්ණ අවධානය මගී ආරක්ෂාව සහ නියමිත කාලසටහනට තම බස් රථ ධාවනය පිළිබඳවම යොදවන්න හැකියි. බස් රථ නැවතුම් පළවල් වල රස්යාදු නොවී නිසි වේලාවට ක්‍රමවත්ව බස් ධාවනයකට මෙම උපකාරී වෙනවා. ඇත්තෙන්ම එය බස් රථ සේවකයන්ටද මගීන්ටද යන දෙපාර්ශ්වයටම ප්‍රතිඵලදායක වෙනවා. නියමිත මුදල නිසි පරිදි ගෙවීමට මේ උපකාරී වෙනවා. මාරු සල්ලි හොයන්න වද වෙන්න ඕනේ නැහැ. එය කාඩ් එකට පප් කළා මුදල් ගෙවුවා. එකම කාඩ් පත දුම්රිය, බස් රථ, කුලී රථ යන සියල්ලටම යොදාගත හැකි නිසා මගීන්ට සුවපහසු වදයක් නොවන ප්‍රීතිමත් ගමනාගමනයකට මේ උපකාරීමත් වෙනවා. ඇත්තෙන්ම මෙම ඩිජිටල් පේමන්ට් කිරීම ප්‍රවාහන ක්ෂේත්‍රයේ සැලකිය යුතු ආදායම් වර්ධනයක් පෙන්눔 කරනවා. තවද මේ ඩිජිටල් ආර්ථිකයේ මූලික අඩිතාලමක්ද වෙනවා. ඇත්තෙන්ම ඩිජිටල් ආර්ථිකයකට ගමන් කරන අප රටට මෙය තවත් යෝධ පිම්මක් වනු ඇති. දත්ත මත පදනම් වූ තීරණ ගැනීමේ පහසුව. සෑම කාඩ් පංච් එකක්ම දත්ත පද්ධතියකට ඇතුළත් වන නිසා මොන මාර්ග මොන වේලාවල වලටද කාර්යබහුල වනවාද, මොනවාද වඩාත් අවධානය යොමු කළ යුතු මාර්ග ආදී දත්ත සියල්ල බලධාරීන්ට පහසුවෙන් ලබා ගන්න පුළුවන්. එමගින් අනාගත ප්‍රවාහන සැලසුම් සකස් කිරීමේදී වැදගත් දත්ත සමුදායක් ලබා ගන්න පුළුවන්. අංක 3. ආරක්ෂාව. පුද්ගල ගැටීම් අවම වන නිසා ඩිජිටල් පේමන්ට්ස් මගින් ගෙවීම වඩාත් ආරක්ෂිත සහ සෞඛ්‍යාරක්ෂිත වනු ඇති. මුදල් භාවිතය නොමැති නිසා එමගින් සිදුවන විස බීජ සංසරණයද නවතිනවා. තවද සැලකිය යුතු මුදලක් ගමනාන්තය දක්වා රැගෙන යාමට හෝ දවස පුරා තබන් ළඟ තබා ගැනීමට කොන්දොස්තර මහතුන්ට සිදුවන්නේ නැහැ. එය ඔවුන්ටද වඩා ආරක්ෂාකාරී පරිසරයක් ඇති කරනවා. ඇත්තෙන්ම ශ්‍රී ලංකාවේ ඩිජිටල් ආර්ථිකයේ ප්‍රගමණයට මෙම ඩිජිටල් පේමන්ට් සිස්ටම් එක විශාල දායකත්වයක් ලබා දෙන අතර මිලියන ගණනක ජනතාවට ඩිජිටල් ආර්ථිකයට පරිවර්තනය වීමට උත්තේජනයක් ලබා දෙනවා. තවද අපි ඉදිරියට යන ජාතියක් බව ලොවට කියාපානු ඇති. එය වඩා ආරක්ෂාකාරී නැවුම් සුවදායක පරිසරයක් අපට උරුම කර දෙනවා. ඉතින් ඔබ මොකද මේ ගැන කියන්නේ? ඉක්මනින්ම ටැප් ඇන්ඩ් ගෝ ක්‍රමයකට යමුද? ඔබගේ වටිනා අදහස් පහතින් දක්වන්න. තවද ඔබ මේ වීඩියෝ එකට කැමති නම් ලයික් කර සබ්ස්ක්‍රයිබ් කරන්න. තවත් මෙවැනි වීඩියෝවකින් හමු වනතුරු ඔබට සුබ දවසක්.